බොහෝ නළුලියෝ කියනවානේ ලහිරු ඔය සෙප ගැනීම දර්ශන සහ ප්‍රේමණීය දර්ශන අපි නළුලියෝ විතරයි අපිට හැඟීම් දැනෙන්නේ නැහැ කියලා. පට්ටපල් බොරුවක් මල්ලි. ඒක බොරුවක්. මල්ලි ඒ ස්පර්ශයයි ඇඟේ උණුසුමයි ඒකෙද්දි අනිවාර්යෙන් බැඳෙනවා මල්ලි. එහෙම නැත්නම් මල්ලි මේ ක්ලේ මේ මැටි වෙන්න එපා. ඉටිබන්ද වෙන්න එපා. ඒක බොරු කතාවක්. මට නම් ලව් නම් ලව්. ඒ බොරුවන් වන් ෂොට් නේ මල්ලි. ඒකේ වචන දෙකක් නැහැ. මම නම් එහෙම ආදරෙන් බැඳිලා තියෙනවා. බොහෝ අය try කරලා තියෙනවා. සමහර ඒවා හරි ගාලා තියෙනවා. සමහර ඒවා හරි නොගිහිල්ලා ඒවා තියෙනවා. වාද විවාද ඇති වෙලා තියෙනවා. ලව් වෙලා තියෙනවා. ප්‍රේමෙන් දිනලා තියෙනවා. පැනලා තියෙනවා. නමුත් ඉතින් සිනමාව කියන්නේ මල්ලි මේකට ගහන්න ජොබ් එකක් නෑ මල්ලි ලෝකේ. මේකේ තමයි මල්ලි ගෙදරට ඇවිල්ලා සල්ලි ලක්ෂ 5ක් 10ක් 15ක් දීලා ඇඳුම් දීලා වාහනයකින් මල්ලි නුවරඑළි ගෙනිහිල්ලා රටේම ඉන්න ලස්සනම තරුණියක්ව අන්දලා කන්දක් උඩට නගින්න කියලා ඒ තරුණියව ඉමින්න කියලා ඒ ඉමිනවට සල්ලි ගෙවන එකම ජොබ් එක මම මේක කොයිද ඒ වගේ ජොබ් තියෙන්නේ වෙන අයට රූම් එකට ඌ ගෙවන්න ඕන කෙල්ලව සෙට් කරන්න ඌ මහන්සි වෙන්න ඕන මල්ලි ඊට පස්සේ මල්ලි සීල දුනාගේ ඇස්වලට වැලි ගහලා මල්ලි කොටුවක් පයින්න ගිහිල්ලා මල්ලි හෝටල් අරගෙන මල්ලි විශාල ඔපරේෂන් එකක් නඩු ගොඩක්නේ මල්ලි කෙල්ලෙක් එක්ක කාමරයකට යනවා කියන්නේ මල්ලි අද කාලේ තරුණයෙක්ට මල්ලි මේ විශාල මල්ලි වියදමක් වගේම ටෙන්ෂන් එකක් මේක මල්ලි සියලු දේවල් කරලා දීලා ඒ දේ කරන මිනිහට ගෙවනවා කියන්නේ මල්ලි මේකට මල්ලි මහා විශාල පින්කන්දරාවක් කරපු එකෙක් වෙන්න බෑ මං ගියාත්මක ආත්ම ගැන කතාව ඇත්ත නම් දෙයියන්ට මල් දීලා වදින්න ඕනේ අනේ මල්ලි ඒ කියන්නේ ආදරය ලබන්න මල්ලි මිනිසුන්ගේ ආදරේ ගිය තැන මල්ලි ඡන්ද වැඩියෙන් හම්බෙන්න ගිය තැන මල්ලි සෙල්ෆි ගන්න සමරු පොත් අස්සා කරන ආදරේ මල්ලි කඩවලට ගියාම ලොක්කා ඔයා කෙලින් කතා කරනවා සතයක් ගන්න යන්න එළියට අපි එහෙම කරන්න එපා ඔයගලන්ට වියද මේ එක දැයි ෆොටෝ එකක් ගන්න සල්ලි ගන්න නැහැ ඔයයි කැමරට යන්න මල්ලි ගම්වල පෙලක් ගම්වල ගියාම කන්නයි කිව්වේ අනේ මං කාලා ආවේ අපේ ගවල්ල කන්න බෑ අපි ඡන්ද මල්ලි කවුද මල්ලි කෑවෙන්නේ නැත්තම් ගහන්න එන ගෙවල් තියෙන්නේ මල්ලි මේ ආදරේ මල්ලි මේක පින් කරපු එකක් ඒකෙන්ම අපි බැඳෙනවනේ මල්ලි සමාජයට ඇත්ත කියන්න සේවය කරන්න හොරකම් නොකරන්න මල්ලි මේ වගේ මිනිස්සුන්ගෙන් හොරකම් කරන්න පුළුවන්ද මල්ලි